ආයිබෝවන් බිරිඳක් අකමැති විය හැකිවුවත් වැන්දබුවක් කිසිසේත් අකමැති නොවන හරි අපූරු මූල්‍යමය මෙවලමක් ගැන තමයි ඔබත් එක්ක කතා කරන්නේ. බිරිඳකට ස්වාමියෙක් සිටිනවා. ඇය සහ ඇගේ පවුලට රැකවරණය ආරක්ෂාව පෝෂණය ලැබෙන්නේ ස්වාමිපුරුෂයාගේ. කාන්තාවකට ස්වාමිපුරුෂයා අහිමි වුණාම ඇය පත්වන්නේ ඉතාමත් අපහසු මට්ටමකට. ඇය සහ ඇගේ පවුලේ ජීවන මට්ටම පහළට නොවැටී තියාගන්න ඉතා වෙහෙසක් දරන්න වෙනවා. අනාගතය අවිනිශ්චිත වෙන්න පුළුවන්. අවදානම් සහගත වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ මට්ටමේදී ඔවුන්ගේ ජීවිත ඉහළට ඔසවා තබන පහළට වැටෙන්න ඉඩ නොතබන හරි අපූරු මූල්‍යමය මෙවලමක් තමයි ජීවිත රක්ෂණය කියන්නේ. අද අපි කතා කරන්නේ ජීවිත රක්ෂණය ගැන. ඔබ සියලු දෙනා ඉතාම සාදරයෙන් පිළිගන්නවා මිලියන් ඩොලර් ඇඩ්වයිසර් YouTube නාලිකාවට. මම ලලිත් ගුණරත්න දශක දෙකකට වැඩි කාලයක් මූල්‍ය සේවා ශාස්ත්‍රයේ හිඳමින් මා ලැබූ ඉගෙනුම්, මා ලැබූ අත්දැකීම් සහ මාගේ කුසලතාවයන් ඔබත් එක්ක බෙදා ගන්නට තමයි මේ channel එකේ අරමුණ. කරන්නේ ශ්‍රී ලාංකිකයින් හැටියට අපගේ මූල්‍යමය සාක්ෂරතාවය ඉහළට නංවන්නට. මොකද අපේ සාක්ෂරතාවය ඉතාමත් ඉහළයි. අනිත් ජාතීන් අනිත් රටවල් එක්ක බලද්දී දියුණු රටවල් වල මට්ටමට අපේ සාක්ෂරතාවය තියෙනවා. හැබැයි මූල්‍යමය සාක්ෂරතාවය අපි එච්චර සතුටුදායක මට්ටමක නැහැ. තරමක් පහළින් ඉන්නේ. ඉතින් අපිත් මේ මූල්‍යමය සාක්ෂරතාවය ඇති කරගෙන අපේ ජීවිතවලට ඒවා එකතු කරගෙන අපේ ජීවන මට්ටම ඉහළට ගෙන එන්නට අනෙක් ජාතීන් හා අනෙක් රටවල් හා ඉහළ මට්ටමකට එන්නට තමයි අපේ අරමුණ. එහෙනම් අපි යමු අද දවසේ පළවෙනි මාතෘකාව. මෙම වීඩියෝ එකෙන් මම ප්‍රධාන කරුණු 4ක් ඔබත් එක්ක කතා කරනවා. එකක් තමයි ජීවිත රක්ෂණය යනු කුමක්ද කියන එක. දෙවෙනි කරුණ තමයි ජීවිත රක්ෂණයේ ඉතිහාසය, ආරම්භය සහ එහි විකාශනය ගැන. තුන්වෙනි කරුණ තමයි ජීවිත රක්ෂණය පිටුපස ඇති විද්‍යානුකූල පසුබිම සහ අවසන් වශයෙන් ඔබ ජීවිත රක්ෂණයක් ලබාගත යුත්තේ ඇයි කියන කරුණ. ඉතින් මෙන්න මේ කරුණු 4 ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මෙතනදී ඔබ දැනටමත් ජීවිත රක්ෂණයක් අරගෙන තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒකට සම්බන්ධ වෙලා වාරික තැන්පත් කරගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ඔබ අරගත්ත ජීවිත රක්ෂණය ගැන හොඳ අවබෝධයක්, වඩා නිර්වුල් අවබෝධයක් ලබා ගන්නට මේ කරුණු ටික හේතු වෙනවා. ඉන් සිටිනවා නම්. ඒ වගේම තමයි ඔබ ජීවිත රක්ෂණයක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටිනවා නම් ඒ ගන්න අවශ්‍ය කරන ජීවිත රක්ෂණය ගැන හොඳ අවබෝධයක් ගන්න මේ කරුණු ඉතා වටිනවා. ඒ වගේම තමයි ඔබ ජීවිත රක්ෂණය මගින් සිදුවෙන සමාජ සුබසාධනය ගැන කිසියම් කතිකාවතක යෙදෙනවා නම්, සාකච්ඡාවක යෙදෙනවා නම් ඒ අවබෝධය පුළුල් කරගන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. හොඳයි. එහෙනම් අපි පළවෙනි කරුණට යමු. ජීවිත රක්ෂණය යනු කුමක්ද? මේ සඳහා මම ඔබ එක්ක කතා කරන්න ඉතාමත් සරල ඔබ දන්න කියන දෙයක් ගන්නවා. ඒ තමයි මරණාධාර සමිතිය. ඔබේ ගමේ තියෙන, ඔබේ ප්‍රදේශයේ තියෙන අවමංගල්‍ය ආධාර සමිතිය. ඔබ දන්නවා ඒ ගැන. ඔබ දන්නවා මේ සමිතියක සිදුවෙන්නේ මොකද්ද? අවමංගල්‍ය ආධාර සමිතියක මිත්‍රවරුනි සිද්ධ වෙන්නේ ගමේ කිසියම් නිවසක මරණයක් සිද්ධ වුණාම ඒ ගෙදරට කිසියම් මූල්‍යමය ආධාරයක් ලබා දෙනවා. කිසියම් ද්‍රව්‍යමය දේවල්, ආහාර පාන, එහෙම නැත්නම් පුටු, හාටන් ඒ වගේ දේවල් සම්පාදනය කරනවා. ඒක ඒ මරණය සිදු වෙච්ච ගෙදර අයගේ පැත්තෙන් බැලුවම ඊටාම වටිනවා. ඔවුන්ට මොකද ඒ දවස් 6 7ක් 8ක් ඊටා වෙහෙසකාරී සහ ඒ වගේම යම් කිසි වියදමක් දරන්න වෙන සිද්ධියක්. ඉතින් ඒ හින්දා එතනදී මූල්‍යමය උපකාරය ඉතාමත් වටිනවා. මම ඔබට මතක් කරන්න කැමතියි මේ කොයින්ද මේ සමිතියට මේ සම්බන්ධව ගෙවන්න තියෙන මුදල් ලැබෙන්නේ. ඔබ දන්නවා ඒ තමයි සමාජිකයින්ගෙන් වාර්ෂිකව හරි මාසිකව හරි
එකතු කරගන්නා දායක මුදලින් තමයි ඒ දායක මුදල් එකතු කරගෙන ඒ සමිතියේ පාලනය කරන කමිටුව ඒ මුදල් සුරක්ෂිතව තියලා ඒ අවස්ථාවලදී ඒ විපතක් සිදු වෙච්ච ගෙදරට ලබා දෙනවා. ඉතින් මිත්‍රෝනි මෙන්න මේ සංසිද්ධියම තමයි ජීවිත රක්ෂණය සිද්ධ වෙන්නේ. ජීවිත රක්ෂණයකට විශාල පිරිසක් දායක වෙනවා. ඒ දායක වෙන පිරිසෙන් කිසියම් ජීවිත හානියක් මොනවා හරි ඒ ප්‍රශ්නයක් මතුවෙච්ච වෙලාවක ඔවුන්ට අර පොදු අරමුදලෙන් තමයි හිමිකම් ගෙවන්නේ. ඉතින් අවමංගල්‍යාධාර සමිතියකදී හැම ගෙදරකටම එකම මුදල් ප්‍රමාණයක් පහසුකම් ටිකක් තමයි සපයන්නේ. ඒ වගේම තමයි දායක මුදලත් හැමෝටම සමානයි. හැබැයි ජීවිත රක්ෂණයකදී එහෙම නැහැ. ජීවිත රක්ෂණයකදී එක එක පුද්ගලයාගේ වයස අනුව එක එක පුද්ගලයාගේ ගෙවීමේ හැකියාව අනුව එක එක පුද්ගලයාගේ රැකවරණයේ අවශ්‍ය ප්‍රමාණය අනුව ඔවුන්ට තෝරගන්න අවස්ථාව තියෙනවා. මොන වගේ රක්ෂණ සැලසුමක්ද ගන්න ඕනේ, මොන වගේ රැකවරණ ප්‍රමාණයක්ද, ඒකට කොච්චර දායක මුදලක් දරන්න ඕනේද කියන දේ. ඉතින් ජීවිත රක්ෂණයේදී අපිට අවමංගල්‍යාධාර සමිතියට වඩා එහා ගිය ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. අපි හිමින් ඒ දේවල් ටික කතා කරමු. හොඳයි. අපි දැන් අවමංගල්‍යාධාර සමිතිය සහ ජීවිත රක්ෂණය ගැන පොඩි සංසන්දනයක් කරමු. අවමංගල්‍යාධාර සමිතියේදී කිසියම් දායක මුදලක් ගෙවනවා. එතකොට මේ සමිතියට අදාළව ඊට අනුරූපව යම්කිසි මූල්‍යමය ප්‍රතිලාභ සහ නිකුත් මූල්‍යමය නොවන ප්‍රතිලාභත් ලැබෙන්න පුළුවන්. එතකොට ඒක හැම පවුලකටම එකම ගාණ තමයි ලැබෙන්නේ. හැබැයි ජීවිත රක්ෂණයේදී එහෙම නෙමෙයි. තම තමන්ට කැමති විදිහට තම තමන්ගේ අවශ්‍යතාවය පරිදි හැකියාව පරිදි තමන්ට ඕන රැකවරණය ලබා ගන්න පුළුවන්. හැබැයි වර්තමානයේ වෙන විට ඒ ජීවිත අහිමිවීමකදී විතරක් නෙමෙයි ජීවිතේන විවිධ අවදානම් සෞඛ්‍ය අවදානම් රෝහල්ගත වීම මේ වගේ දෙයකදී ප්‍රතිලාභ ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ජීවිත රක්ෂණයේ අවසානයේදී බොහෝ රක්ෂණ සැලසුම් වල ඔබට කිසියම් කල්පිරීමේ අරමුදලක් ලැබෙනවා. පූර්ණත්වයක් ලැබෙනවා. ඒ කියන්නේ ඔබ ජීවිත රක්ෂණයකට යොදන මුදල් නැවත ඔබට ලබා ගැනීමේ අවස්ථාවක් හිමි වෙනවා බොහෝ ජීවිත රක්ෂණවල. හොඳයි. අපි එහෙමනම් යමු දෙවෙනි කරුණට. ජීවිත රක්ෂණයේ ආරම්භ වුණේ කොයි කාලෙද? ඉතිහාසයේ කොයි වගේද කියලා. ජීවිත රක්ෂණය ඇත්තටම ක්‍රිස්තු පූර්ව 100 වෙනි සියවස දක්වා දිවෙනවා රෝම අධිරාජ්‍ය සමයට. ඔබ දන්නවා රෝම අධිරාජ්‍ය ලෝකෙ පුරා ව්‍යාප්තව තිබුණා. එතකොට රෝම හමුදාවේ සොල්දාදුවන් යුද්ධවලට යනවා. ඔවුන් ජීවිත හානිවලට ලක් වෙනවා. එතකොට ඔවුන්ව දායක කළා බියුරියල් ක්ලබ් නමින් වූ මේ වගේ මරණාධාර සමිතියකට. එතකොට මේ යුද්ධයට යන සොල්දාදුවෝ බියුරියල් ක්ලබ් එකට දායක වෙනවා. බැරි වෙලා හරි ඔවුන්ගේ ජීවිත අහිමිවීමක් වුණොත් ඒ ක්ලබ් එකෙන් බියුරියල් ක්ලබ් එකෙන් ඔවුන්ගේ පවුලේ අයට සහ ඔවුන්ගේ අවමංගල්‍ය කටයුතු කරගන්න අවශ්‍ය කරන මූල්‍යමය ප්‍රතිපාදන ලබා දෙනවා. රෝමයෙන් අනතුරව ග්‍රීසියෙත් ඉන්පසු චීනයෙත් මේ ජීවිත රක්ෂණ ක්‍රමවේදයන් නැත්නම් බියුරියල් ක්ලබ් අවමංගල්‍යාධාර සමිති ක්‍රියාත්මක වුණා. විශේෂයෙන්ම මේ චීනයේ සහ ග්‍රීසියේ සිදුවුණේ වාණිජ කටයුතු සඳහා. වෙළෙන්දන් සහ බැංකු අතර සිදුවන ඒ මූල්‍යමය ගනුදෙනුවලදී සිදුවෙන හානි නැත්නම් ඒවට තමයි මේ රක්ෂණය ක්‍රියාත්මක වුණේ. ඉන් අනතුරුව 14 වෙනි සියවසේ ඉතාලියටත් 15 වෙනි සියවසේ එංගලන්තයටත් මේ රක්ෂණ ක්‍රමවේදය ව්‍යාප්ත වුණා. අද වර්තමානයේදී භාවිතා වෙන ඉන්ෂුරන්ස් පොලිසි කියන වචනය බිඳලා ඇවිල්ලා තියෙන්නේ මුලින්ම ලතින් භාෂාවෙන්. ලතින් භාෂාවේදී පොලිටිකාටියෝ කියලා කියන්නේ පොරොන්දුව කියන දේ. එතකොට ඒක ඉතාලි භාෂාවේදී ඉන්ෂුරන්ස් පොලිසා කියන වචනයෙන් හඳුන්වනවා. මේ වචන දෙකේම අර්ථය තමයි පොරොන්දුව කියන දේ. එතකොට මේ ජීවිත රක්ෂණය කියලා කියන්නේ පොරොන්දුවක්. රක්ෂණය වෙන පාර්ශවය රක්ෂිතයා සහ රක්ෂකයා සමාගම අතර තියෙන පොරොන්දුවක්. එතකොට මේ පොරොන්දු වෙන්නේ මොකද්ද? රක්ෂිතයා කිසියම් දායක මුදලක් ගෙවනවා යම් කිසි givisගත් කාල සීමාවකට. එතකොට මේ කාලය තුලදී කිසියම් ජීවිත හානියක් සිදු වුණොත්
රක්ෂකයා නැත්නම් සමාගම විසින් මේ පොරොන්දු මුදල ගෙවිය යුතුයි. මේක තමයි ජීවිත රක්ෂණයේ පොරොන්දුව වෙන්නේ. ඉතින් මින් අනතුරුව ජීවිත රක්ෂණයේ විශාල ලෙස ව්‍යාප්ත වෙලා තියෙනවා වර්තමානයේ වෙන විට මිත්‍රවර්ණී ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි එක. මේ රක්ෂණ කර්මාන්තය ට්‍රිලියන් ඩොලර් බිස්නස් එකක්. මිලියන නෙමෙයි, බිලියන නෙමෙයි, ට්‍රිලියන් ඩොලර් බිස්නස් එකක් බවට පත් වෙලා තියෙනවා. දැවැන්ත සමාගම් බිහි වෙලා තියෙනවා මේ ජීවිත රක්ෂණ කර්මාන්තය හරහා. මතක තියාගන්න මේ හැම සමාගමකම පිටුපස තියෙන්නේ අර අවමංගල්‍ය ආධාර සමිතිය නැත්නම් බියුරියල් ක්ලබ්. ඒ සංකල්පය ඔස්සේ තමයි මේ ගොඩ නැගිලා තියෙන්නේ. පොඩි වාරික මුදලක් ගෙවීමට එකඟව විශාල ජීවිත රක්ෂණ ආවරණයක් ලබා ගන්නා කෙනෙකුට හිමිකමක් ගෙවන්න වුණොත් සමාගම කොහොමද හිමිකම ගෙවන්නේ? සමාගමට පාඩු වෙන්නේ නැද්ද? මේකට මුදල් කොයි ආකාරයෙන්ද රැස් වෙන්නේ කියලා ඔබට ප්‍රශ්න වැලක් එන්න පුළුවන්. මේක පැහැදිලි කරන්න මම කලින් භාවිතා කරපු උදාහරණය මේ අලිත් ගන්නවා. ඒ තමයි අවමංගල්‍ය ආධාර සමිතිය, මරණාධාර සමිතියේ උදාහරණය. ගමේ 100ක් දෙනා මේ සමිතියට බැඳලා එක අවුරුද්දක් ඇතුළත නැත්නම් යම් කාර්ය පරාසයක් ඇතුළත මිය යන්න ඉඩ තියෙන්නේ සීමිත පිරිසක්. මොනවත් විශාල ඛේදවාචකයක් වුණේ නැත්නම්. ඉතින් ඒ හින්දා ඒ ගිවිසගත්ත කාල සීමාවේ නැත්නම් ඒ කාල පරිච්ඡේදය ඇතුළත මිය ගියොත් ඒකට ගෙවන්නේ අර පොදු අරමුදලේ. ඒකට මෙන්න මේ දේම තමයි ජීවිත රක්ෂණය තුළ සිද්ධ වෙන්නේ. අපි හිතමු අවුරුදු 25ක් වයස 1000ක් ජීවිත රක්ෂණය ලබා ගන්නවා. එතකොට අවුරුද්දක් ඇතුළත මේ පිරිසෙන් මරණයක් සිදුවීමට ඉඩ තියෙන්නේ අපි හිතමු උදාහරණයකට දෙන්නයි කියලා. එතකොට මෙන්න මේ ඉඩකඩ මේ සිද්ධිය සිදුවීමේ හැකියාව අපි හරිම වචනය තමයි සම්භාවිතාවය 1000ට 2යි. ඒ කියන්නේ 0.02. එතකොට මෙන්න මේ වගේ දත්ත වසර ගණනාවක් ආපස්සට විශාල නියැදීවල විශාල දත්ත ප්‍රමාණයක් පරිශීලනය කරනවා ජීවිත රක්ෂණ සමාගම. එතකොට ඒ අනුව තමයි මේ වාරිකය තීරණය වෙන්නේ. එතකොට මේ වාරිකය තීරණය කිරීම සඳහා රක්ෂණ සමාගම් ජීවගණිතඥයින්ගේ සහයෝගය ලබා ගන්නවා. ඔවුන් තමයි මේ වාරිකය තීරණය කරන්නේ. ඔවුන් මෙන්න මේ මර්ථතා අගය නැත්නම් අපි කියනවා මෝටලිටි. මිනිසුන් සමූහයක් ගත්තාම ඒ සමූහයෙන් කිසියම් ගිවිස ගන්නා කාලයක නැත්නම් තෝරා ගන්නා කාලයක මරණයට පත්වීමේ ඉඩකඩ මර්ථතාවය කොච්චරද කියලා ගණනය කරනවා. එතකොට මේ මර්ථතාවය නැත්නම් මේ සාධකයේ විතරක් නෙමෙයි ජීවිත රක්ෂණයක වාරිකයට බලපාන. ඊට අමතරව සමාගමේ මෙහෙයුම් වියදම්, සමාගමේ විවිධ පිරිවැය මේකට ඇතුල් වෙනවා. ඒ වගේම තමයි මම කලින් කිව්වා මේ රක්ෂණ කර්මාන්තය කියන්නේ මිලියන් ඩොලර් නෙමෙයි ට්‍රිලියන් ඩොලර් බිස්නස් එකක්. එතකොට මේ බිස්නස් එකට මේ ව්‍යාපාරයට මුදල් යොදන පිරිසක් ඉන්නවා. ඒ තමයි සමාගම් වල කොටස් හිමියන්, එහෙම නැත්නම් සමාගම් වල හිමිකරුවන්. එතකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ආදායමකුත් තියෙනවා. මොකද ඒගොල්ලෝ මේ ව්‍යාපාරයට යම් මුදලක් යොදන්නේ. මොකද සමාගම පිහිටවන්න, සමාගම ස්ථාපිත කරන්න සැලකිය යුතු පිරිවැයක් යනවා. ඒකට ඒකට යන පිරිවැය ඔවුන් අපේක්ෂා කරනවා ඔවුන් මේ මුදල් වෙන දෙයකට යෙදුවා නම් ඊට වඩා වැඩි හෝ අඩුම තරමින් මේ මට්ටමේවත් ආදායමක් ලැබෙන්න ඕන කියන එක, ප්‍රතිලාභයක් ලැබෙන්න ඕන. ඒ හින්දා මේ කොටස් හිමියන්ගේ නැත්නම් සමාගමේ හිමිකරුවන්ගේ ලාභාන්තිකයක් මේ රක්ෂණ වාරිකයට එකතු වෙනවා. මීට අමතරව තවත් හොඳ වැඩ දෙකක් සිද්ධ වෙනවා මේ ජීවිත රක්ෂණ ක්‍රියාවලිය තුළ. එකක් තමයි ප්‍රතිරක්ෂණය කියලා කියන්නේ. ඒ කියන්නේ ජීවිත රක්ෂණ සමාගමක් පාරිභෝගිකයින් රසකගේ අවදානම බාර ගන්නවා. ඔවුන්ට මොනවා හරි විපතක් සිදු වුණොත්, ඔවුන්ගේ ජීවිතවලට හානියක් වුණොත්, ඔවුන්ගේ පවුල් වල අයට යම් මූල්‍යමය ප්‍රතිලාභ ලබා දෙනවා.
එතකොට මේ රක්ෂණ සමාගම පාරිභෝගිකයන්ගේ අවදානම ගන්නවා. ඒකේ ඔවුන්ටත් යම් අවදානමක් තියෙනවා. ඒ තමයි වැඩි පිරිසක් ඒ කාල සීමාවක් ඇතුළත මිය ගියොත් ඒකට මොකද කරන්නේ? ඒ අවදානම ඔවුන් බාර දෙනවා ප්‍රතිරක්ෂණ සමාගමකට. එතකොට ප්‍රතිරක්ෂණ සමාගම් රක්ෂණ සමාගම් වලට වැඩිය දැවැන්ත සමාගම්, මූල්‍යමය ශක්තිය ඉතා වැඩි සමාගම්. ඒගොල්ලෝ ඒ අවදානම අරගන්නවා. හැබැයි ජීවිත රක්ෂණ සමාගම් ඒ සඳහා යම් වාරික මුදලක්, දායක මුදලක් ගෙවන්න ඕන. අපි හිතමු ඒ කියන පුද්ගලයා ජීවිත රක්ෂණයක් ගන්නවා රුපියල් මිලියන 10ක. එතකොට ඒ සඳහා ජීවිත රක්ෂණ සමාගමට ඔවුන් වාරිකයක් ගෙවනවා. ඔහු වාරිකයක් ගෙවනවා. ඒ වාරිකෙන් කොටසක් ජීවිත රක්ෂණ සමාගම විසින් අර ප්‍රතිරක්ෂණ සමාගමට ගෙවනවා. එතකොට මේ ඒ කියන පුද්ගලයා බැරි වෙලා හරි මිය ගියොත් අර ප්‍රතිරක්ෂණ සමාගමනුත් ඒ ප්‍රතිරක්ෂණය කරපු මුදල රක්ෂණ සමාගමට ගෙවනවා මේ පාරිභෝගිකයා වෙනුවෙන්. ඇත්තටම එතකොට රක්ෂණ සමාගමේ අවදානම තව පැත්තකින් ප්‍රතිරක්ෂණය හරහා කළමනාකරණය කරලා තියෙන්නේ. ඒ හින්දා ජීවිත රක්ෂණයක් ගන්න කෙනෙකුට රක්ෂණ සමාගමෙන් වගේම ප්‍රතිරක්ෂණ සමාගමෙනුත් වක්‍රාකාරව රැකවරණයක් තියෙනවා. එතකොට ඔබට හිතෙන්න පුළුවන් අපි කෙලින්ම ගිහිල්ලා ප්‍රතිරක්ෂණ සමාගමකින් ගන්නවනේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක්. නෑ, එහෙම කරන්න බෑ. ඔබට ගනුදෙනු කරන්න තියෙන්නේ ජීවිත රක්ෂණ සමාගම එක්ක විතරයි. ප්‍රතිරක්ෂණ සමාගම් ගනුදෙනු කරන්නේ ජීවිත රක්ෂණ සමාගම් එක්ක විතරයි. දෙවෙනි කාරණේ තමයි රක්ෂණ සමාගම් මේ එකතු කරගන්න වාරික මුදල් ඉතාමත් සුරක්ෂිතව රැස් කරගන්නවා. රැස් කරගෙන ඒ අරමුදලට කියන්නේ ජීවිත රක්ෂණ අරමුදල කියලා. මේ ජීවිත රක්ෂණ අරමුදලෙන් තමයි හිමිකම් ගෙවන්නේ. යම් කිසි කෙනෙක් අභාග්‍ය සම්පන්න විදියට මරණයටපත් වුණොත්, මොනවා හරි ඔත්පල වුණොත් ඒකෙදි ඒ හිමිකම් ගෙවන්නේ අරමුදලෙන්. හැබැයි හැම වෙලෙම මේකේ හිමිකම් ගෙවන්න වෙන්නේ නැහැ. මොකද අර අපි කලින් කිව්ව මූලධර්මය. රක්ෂණයට බැඳෙන සියලු දෙනාට එකවර හිමිකම් ගෙවන්න වෙන්නේ නැහැ. එතකොට ඉතිරි මුදල් නැත්නම් අතිරික්ත මුදල් රක්ෂණ සමාගම් ආයෝජනය කරනවා. එතකොට මේ ආයෝජනය හරහා ප්‍රතිලාභ ලැබෙනවා. ප්‍රතිලාභ ලැබෙන දේවල් ආයි ජීවිත රක්ෂණ අරමුදලට එකතු වෙලා ඒක වර්ධනය වෙනවා. එතකොට මේ ප්‍රතිලාභ නැත්නම් මේ රිටර්න් එක තමයි අර කල්පිරීමේදී පාරිභෝගිකයින්ට ලාභාංශ හැටියට නැත්නම් ප්‍රසාද දීමනා හැටියට ලැබෙන්නේ. ඒ වගේම තමයි ඉන් කොටසක් සමාගමට, සමාගමේ සේවකයින්ට, සමාගමේ හිමිකරුවන්ට ප්‍රතිලාභ හැටියට ලැබෙනවා. එතකොට මෙන්න මේ ආකාරයෙන් පැති කීපයකින්ම මේ ජීවිත රක්ෂණය කියන එක සුරක්ෂිතයි. ඉතින් ඒ නිසා තමයි ඔබ මේ ජීවිත රක්ෂණයකට යොමු වෙන්න ඕනේ. සහ අවසානයේදී ඔබ කාල සීමාව අවසානයේදී ඔබට කල්පිරීමේ ප්‍රතිලාභයේ හැටියට ලැබෙන්නේ මේ ජීවිත රක්ෂණ අරමුදලේ තියෙන මුදල් වලින්ම තමයි. ඒ හින්දා එක පැත්තකින් ඔබට රැකවරණය සැලසෙනවා සහ අනිත් පැත්තෙන් යම්කිසි අරමුදලක් ගොඩනගා ගන්න පුළුවන්. හොඳයි. අපි දැන් ඇවිල්ලා ඉන්නවා මේ වීඩියෝ එකේ අවසාන කොටසට. ඇයි ඔබ ජීවිත රක්ෂණය ලබා ගත යුත්තේ? මේ ගැන කතා කරන්න කලින් මට ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඒ තමයි ඔබ කොච්චර කාලයක් ජීවත් වෙනවද? ඔබේ ආයු අපේක්ෂාව කොච්චරද? මේ ප්‍රශ්නේ සමහර විට අපි කාටවත් හරි උත්තරයක් දෙන්න බැරි වෙයි. මොකද ඒක මන් දන්නේ මෙතන බලන් ඉන්න කවුරු හරි එහෙම හරි උත්තරයක් දෙන්න පුළුවන් නම් පොඩි කමෙන්ට් එකක් දාන්න, මාත් ආසයි දැනගන්න. හැබැයි මිත්‍රෝනි, අපි හැමෝම උපදිනකොට අපේ තියෙනවා උපතේදී අපේක්ෂිත ආයු කාලයක්. ඒක ලංකාවේ කෙනෙක්ගෙන සාමාන්‍යයෙන් අවුරුදු 80ක් කියලා සාමාන්‍යයෙන් ගන්න පුළුවන්. කාන්තාවන් 80ට පොඩ්ඩක් වැඩි ජීවත් වෙනවා. පිරිමි අය 80ට ටිකක් අඩුවෙන් තමයි ආයු අපේක්ෂාව තියෙන්නේ. ඒකේ හේතුව වෙනස් දෙයක්. අපි පස්සේ වෙලාවක ඒව කතා කරමු. එතකොට මේ අවුරුදු 80ක් ජීවත් වෙන්න අපේක්ෂා කළාට හැමෝම අවුරුදු 80 ඒ උපරිම ආයුෂ භුක්ති විඳිනවා. සමහර විට
සමහර කෙනෙක් 80ට වැඩි ඉන්න පුළුවන්. හැබැයි තවත් පිරිසක් ඉන්නවා 80ට කලින් ජීවිතෙන් සමුගන්න අය. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේ ජීවිතෙන් සමුගන්නකොට ඒ අදාළ පුද්ගලයා ඉන්නේ ජීවිතේ මොන ජීවන චක්‍රයේ මොන මට්ටමේද? මොකද ජීවන චක්‍රය ගත්තොත් අපි දන්නවා අපි කුඩා දරුවන් හැටියට අවුරුදු 20ක් විතර වගේනේ ශිෂ්‍යයින් හැටියට දරුවන් හැටියට ඉන්නවා. එතනින් පස්සේ එතකොට අපි රැකියාවක් වෘත්තියක් ව්‍යාපාරයක් කරනවා. ඊට පස්සේ විවාහ වෙනවා, දරුවන් ලබනවා සහ අවසාන භාගයේ නැවතත් අපි විශ්‍රාම ගිහිල්ලා ආදායමක් උත්පාදනය කරන්න නැති කාල සීමාවක් තියෙනවා. එතකොට මම අර කලින් කිව්වා උපතේදී අපේක්ෂිත ආයු කාලය 80ක් වුණාට ඊට කලින් ජීවිතෙන් සමුගන්න සිදු වුණොත් ඒ වෙලාවේ ඔබ ජීවිතයේ ඉන්න ලයිෆ් ස්ටේජ් එක නැත්නම් ජීවන මට්ටම කුමක්ද? ජීවන චක්‍රයේ කොතනද ඉන්නේ? එතකොට මේ චක්‍රයේ ඉන්න තැනදී ඔබේ යුතුයකම් සහ වගකීම් මොන මට්ටමේද තියෙන්නේ? ඔබෙන් යැපෙන පිරිසක් ඉන්න පුළුවන්. ඔබේ රැකවරණය, ආරක්ෂාව, පෝෂණය අවශ්‍ය කරන පිරිසක් ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ජීවන මට්ටම මොකද වෙන්නේ? මේකට ඔබටම හොඳ උදාහරණයක් සිහිපත් කරගන්න. ඔබ පහුගිය මාස 3 ඇතුළත ගිය අවමංගල්‍ය උත්සවවලදී බලන්න මේ අවුරුදු 80ට අඩුවෙන් නැත්නම් ඒ උපරිම ආයුෂ විඳින්න නැතුව අකාලයේ මිය ගිය අයගේ අවමංගල්‍ය උත්සවයකට ගිහින් තියෙනවා. ඒ පවුලේ තත්ත්වය පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. ඔවුන් ඒ පවුලේ අනිත් අය ජීවත්ව සිටින අය ඒ මියගිය පුද්ගලයා මිය යන්න පෙර හිටිය ජීවන මට්ටමේම ඉන්නවද? නැත්නම් ඒක පහළට ගිහිල්ලාද? එතකොට මේ ජීවිත රක්ෂණය කියන්නේ ඔවුන්ගේ ජීවන මට්ටම පහළට නොයා ආරක්ෂා කරන ආරක්ෂක දරක් සේෆ්ටි නෙට් එකක්. ඒ හින්දා ඔබ මොන ජීවන චක්‍රයේ මොන මට්ටමක හිටියත් ඔබ බලන්න ඕනේ ඔබගේ අනාගතයේ වගකීම් සහ යුතුයකම් ඉෂ්ට සිද්ධ කරන්න තියෙනවද? එහෙමනම් බැරි වෙලා හරි අර වගේ සිද්ධියක් වුණොත් මොකද්ද කරන්න කියන එක. මේ ගැන පැහැදිලි කරනකොට මට පොඩි කතාවක් මතක් වෙනවා. එක්තරා ජීවිත රක්ෂණ අලෙවි උපදේශකවරයෙක් යනවා පුද්ගලික ආයතනයක වැඩ කරන මහත්මයෙක් හම්බෙන්න. එයා 37 හැවිරිදි දෙදරුපියෙක්. ඒකට ඔහුගේ බිරිඳ රැකියාවක් කරන්නේ නැහැ. ඉතින් මේ අලෙවි උපදේශකවරයා ඔහු හම්බෙන්න ගිහිල්ලා ඉතා සුහදව පිළි අරගෙන කතා කරගෙන යනකොට කියනවා අර පාරිභෝගිකයා කියනවා මල්ලි මම රුපියල් ලක්ෂයක ආදායම ගත්තට ලක්ෂ 2ක වැඩ කරනවා ඒ හින්දා ජීවිත රක්ෂණ නම් කතා කරන්න එපා. මද වෙලාවක් නිහඬව හිටිය අලෙවි උපදේශකවරයා කියනවා ඇත්තටම මම ඔබතුමා ලක්ෂයක් උපයලා ලක්ෂ 2ක වැඩ කරනවා කියනකොට ගොඩක් සතුටු වෙනවා. මොකද ඒ තමයි ඔබ මූල්‍ය කළමනාකරණේ ඉතා දක්ෂ කෙනෙක්. බොහොම සකසුරුවම්ව ඔබ වියදම් කරනවා ඇති. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඒ තමයි මහත්මයා බැරි වෙලා හරි ඔය ඔබ උපයන ලක්ෂයක මුදල එන මාසේ ඉඳලා ආවේ නැති වුණොත් මොකද කරන්නේ? ඒක ඇහුවාම අර පාරිභෝගිකයා පොඩ්ඩක් හිතන්න ගත්තා. ඔහුට තප්පර කීපයක් හිතන්න දීලා නැවතත් අලෙවි උපදේශකයා අහනවා මෙන්න මෙහෙම. මේ ලක්ෂ්‍යය එන්න බැරි වෙන හේතු 3ක් තියෙනවා. එකක් තමයි අසාධ්‍ය රෝගයක් හැදුනොත් සමහර විට ඊළඟ මාසේ ඉඳලා මේක එන්නේ නැහැ. බැරි වෙලා හරි ඔබ එක්තැන් වුණොත් ඔත්පල වුණොත් ඊළඟ මාසේ ඉඳලා එන්නේ නැහැ. වෙනවට කියනවා නෙමෙයි බැරි වෙලා හරි ජීවිතෙන් සමුගන්න සිද්ධ වුණොත් ඊළඟ මාසේ ඉඳලා මේක එන්නේ නැහැ. එතකොට අර ඔබත් නැහැ, ලක්ෂෙත් නැහැ. එතකොට අර ලක්ෂ 2ක වැඩ කරන්නේ කොහොමද? මේක ඇහුවාම අර පාරිභෝගිකයා විනාඩියක් විතර කල්පනා කළා. අලෙවි උපදේශකයා ඔහුට කල්පනා කරන්න ඉඩ ඇරියා. ඊට පස්සේ ඔහු කියනවා හරි මල්ලි මම කොහොම හරි රුපියල් 5000ක් අයින් කරලා දෙන්නම්. ඔයාට පුළුවන් දෙයක් කරන්න. එතකොට කොහොම හරි අලෙවි උපදේශකයා විසින් ඔහුට සැලකිය යුතු ආවරණයක් සහිතව
සැලසුමක් ලබා දීලා තිබුණා. ඉතින් මිත්‍රෝනි මේ මෙන්න මේ වගේ රැකවරණයක් මං හිතනවා ඔබේ ජීවිතේටත් තියෙන්න ඕනේ. ඉතින් ඒක ඔබ හොඳට විශ්ලේෂණය කරලා බලලා ගන්න ඕන දෙයක්. ඔබ කිසියම් ආගමික සිද්ධස්ථානයකට ගිහිල්ලා පහන් පත්තු කරලා ඇති. නැත්නම් පහන් පත්තු කරලා තියෙනවා දැකලා හරි ඇති. ඔබ ඒ පහන් පත්තු කරලා ගිහිල්ලා පැයකට විතර පස්සේ ගිහින් බැලුවොත් ඔබට මොනවද දකින්න පුළුවන්? ඔබට දකින්න පුළුවන් අර පහන් පත්තු කරපු ඒවා තවමත් දැල් වෙන පහන්. ඒ පහන් හොඳට ආලෝකය දෙනවා. ඒ වගේම තමයි ඔබට දකින්න පුළුවන් මේ සමහර නිවිලා ගිය පහන්. සමහර පහන් වල තෙලුත් ඉතුරුයි, තිරයත් ඉතුරුයි, නිවිලා ගියලා. සමහර පහන් වල තෙල් ඉතුරුයි, තිරේ ඉවර වෙලා. නැත්නම් සමහර පහන් වල තිරේ ඉවරයි. සමහර පහන් තිරෙත් තෙලුත් ගානට ඉවර වෙලා නිවිලා. මෙතනනේ මේ අපේ ජීවිතේ ඒ වගේ බලාපොරොත්තු නොවන විදිහකට නිවිලා ගියොත් ආලෝකය දෙන්න පුළුවන් දෙයක් තමයි ජීවිත රක්ෂණය කියන්නේ. හොඳයි, දැන් අපි සූදානම් වන්නේ මේ වීඩියෝ එක නිමා කරන්න. ඉතින් මේ දක්වා මේ වීඩියෝ එක එක්ක රැඳී සිටි ඔබ සියලු දෙනාට මාගේ ප්‍රණාමය පුද කරන්නට කැමතියි. ඒ වගේම තමයි මේ වීඩියෝ එකෙන් ඔබට යම් දෙයක් ලැබුණා නම්, යම් දැනුමක් එකතු වුණා නම් මේක අනිත් අයටත් ලබා දෙන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, ඒ වගේම ඔබේ අදහස් යෝජනා කමෙන්ට් කරන්න. එhmenan මේ වීඩියෝ කරන්න මට දැනුම පෝෂණය ලබා දුන් විශාල පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාටත් මාගේ ගෞරවය පුද කරන ගමන් ඔබ සැමට නැවත වතාවක් ස්තුතියි. සියලු දෙනාටම ජය වේවා.